තෙරුවන් සරණයි පුතේ. ගම්බාර සිට සූර්යයන් අප්පච්චිට පිහිටයි ඔයාලට. පුතේ අද මම කතා කරන්න යන්නේ පුතේ ඉනාවක්. නැත්නම් වශී කර්මකින් කරන්නා වූ ඉනාවක්. ඒ වගේම කොඩි විනයක් වගේ දේවල් මේ ශරීරගත වුණාම මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. පුතේ මේ ඉනාවක් කියන්නේ දේ අර්ථය තමයි පුතේ තවත් කෙනෙකුට ඔබේ සිත ආකර්ෂණය කරන්න ඔබේ ශරීරයේ එක් කරන ආහාරමය ද්‍රව්‍යකින් පුතේ දෙන්න පුළුවන් වගේ සීනි ඒ වගේම රස කැවිලි ඒ වගේ ද්‍රව්‍යකින් එතකොට කොඩි විනයක් කරන ලුණු වගේ දෙයකින් පුතේ මේ ශරීරය තුළට ඇතුල් කරන්න පුළුවන්. එතකොට පුතේ මේ ශරීරයේ මේ දේවල් ශරීරගත වුණාම පුතේ නොඑක් රෝග පීඩා වෙනවා පුතේ. අවසානයේ ඉතා සෝචනීය ලෙස පුතේ මරණයටපත් වෙනවා. පුතේ ඉනාවක් යවුණාම පුතේ නිස්සි කාලයක පුතේ සම්පූර්ණ වීමට ප්‍රථම පුතේ ඉවත් කළ යුතුයි. නැත්නම් පුතේ ඔබේ ශරීරයට පත්‍යාම වීම තුලින් පුතේ ඇඟට අල්ලා ගැනීම සිද්ධ වෙනවා. එතකොට පුතේ පිළිකා වගේ නිදන්ගත රෝග සෑදෙනව හොයාගන්න බැරි. එතකොට පුතේ මේ කයින් කළාට වැඩක් නැහැ. ඔබ මරණයටපත් වෙන කාලය ලඟ වෙලා තියෙන්නේ. එතකොට මේ දේවල් කළාට වැඩක් නැහැ. එතකොට කොහොමද පුතේ මේ දේවල් විෂ වෙන්නේ? දැන් ඔයාලා නවීන විද්‍යාව දියුණුව සමග සොයාගෙන තියෙන පුතේ ලේ වර්ග කිහිපයක් මනුෂ්‍යයන්ගේ ශරීරය තුළ තිබෙනවා. A නෙගටිව්, පොසිටිව්, O වර්ග. ওই විදිහකට ලෙඩකොට හදිසි සැත්කාමකදී පුතේ ලේ දීමට අවශ්‍ය වෙනවනේ. අන්න ඒ වෙලාවට එම ලේ පරීක්ෂා කරලා එයාට ගැළපෙන ලේ තමයි දෙන්නේ. එහෙම ගැළපෙන්නේ නැති ලේ දීමෙන් පුතේ රෝගියා අපහසුතාවයටපත් වෙලා ප්‍රතික්‍රියා නොකර යනවනේ පුතේ. ඒක අපි දන්න දෙයක්. ඒ මේ ශාස්ත්‍රයේ බොහෝ දෙනා වෙනුවෙන් මේ දේ ප්‍රකාශ කළේ පුතේ. හරියටම ශාක බද්ධයක් වගේ ගසක පිළිවෙලයක් වර්ධනය වෙනා පුතේ වගේ පුතේ මේ නොගැලපෙන ලේයකට සීනි වල වගේ ද්‍රව්‍යයකට දැම්මහම මේ වශී කර්මයකදී පුතේ නොගැලපෙනවා. එතකොට පුතේ මම දැන් කියපු දේ පැහැදිලින්නේ නොගැලපෙන ලේ දීම තුලින් ඒ ලෙඩට වැඩක් නැහැක වෙන දෙයක් වෙනවා. එතකොට පුතේ මම දැන් පැහැදිලි කියලා මේ කාරණාව හිතන්නේ පුතේ ඒ විදිහට ගැලපෙන්න නිසා තමයි ඊනාව විෂ වෙන්නේ පුතේ. ඒ විෂ වීම ශාක බද්ධය වගේ වර්ධනය වෙනවා. කිරි තිබෙන ගසක අත්තක් තව කිරි තිබෙන අත්තක් වර්ධනය වෙනවා වගේ හරියට ලේත් ඒ වගේ තමයි පුතේ. මේ දෙන ඉනාව ඒ ලේ ටික පුතේ බිඳ බඩේ ආමාශය බඩවැල තුල ඇලෙනවා. ඒක ප්‍රාණය තිබෙන නිසා බඩවැලේ ලේ වර්ධනය වෙනවා පුතේ. අන්න ඒකයි ඒ ලේ දාපු කෑම දෙන්න දිනයක් නියම කරන්නේ. එතකොට පුතේ මේ රෝහල් වෙන ලේ බැංකු වලට යනකම් කාල වේලාව සංස්කරණය ඒ වගේම ලේ ප්‍රාණය ඉවත් වෙන්න දින 3ක කාලයක් තුල දෙන්න කියන්නේ අන්න නිසායි වරු 3ක් නම් තවත් සක්‍රිය. දැන් පැහැදිලිද? බොහෝ දුර ස්කෑන් වල තව වෙන්නේ නැති තරම්. ඉතින් සාමාන්‍යයෙන් ගැළපෙන ඒවාක් තිබෙනවා. එතකොට පුතේ මේ ඉනාවක් දුන්නාම එහෙම ලේ ගැළපීමක් නැති වුණාම ඒක විෂ වෙලා පිළිකාවක් වෙලා වර්ධනය වෙනවා. එතකොට පුතේ මේ ඉනාවක් දුන්නාම ඒක හොයාගන්න ලක්ෂණ තියෙනවා. මොනවද දන්නවද පුතේ? අධිකව පිපාසයක් දැනෙනවා නම් ඒ කියන්නේ පුතේ සාමාන්‍ය පිපාසනේ අධිකව පිපාසයක් දැනෙනවා නම් බඩ වේලුම් කෑමකට ලක් වෙනවා. නිකන් බඩ වේලලා වගේ නිතරම දැනෙනවා. ආහාර අරුචිය කෑම කන්න බැරි නම් බඩ පිපෝද්දේ කාලයේ සවස් කාලයේ බොහෝ විට දවස පුරා ගෑස්ට්‍රික් වගේ රෝග තත්ත්ව විදිහටත් එනවා පුතේ. අධික උදරයේ නිරායම අධිකව කෙට්ටු වීම එක්කෝ මහත් වෙනවා පුතේ නැත්තම් කෙට්ටු වෙනවා අධිකව. එතකොට පුතේ ආහාර දිරවන්න නැතුව යනවා. කන ආහාරයේ වැසිකිලි යාම වගේ දේවල් ඇති වෙනවා පුතේ. මස් මාංශ භාවිතය තුළ ඔක්කාරය පුතේ ඇති වෙනවා. කියන මස් මාංශ කෑවම ඉන්න බෑ වමන යන්නේ නැ පුතේ. දේවාල තොවිල් පොළවල් තුළ බඩාශිත සංකූලතා දේවාල වල ගියාම ඒ තොවිල් කරන ස්ථාන වල ගියාම බඩේ එක සාමාන්‍ය රිදීම එක තත්ත්ව ඇති වෙනවා. මීට අමතරව තවත් පුතේ උදර රෝග රාශියක්ම ඇති වෙනවා. බොහෝ විට මේ පුතේ විෂ ශරීරගත කිරීමට පුතේ වශී කර්මයෙන් තමයි මේ දේවල් කරන්නේ. සියලු අංගයන්ට මේ දේවල් බලපාන. ඒත් ඒවයින් වනේ මානසික ව්‍යාකූලතාවය ඇති වෙනවා පුතේ. උමතු රෝග ලක්ෂණ කෙසෝ අවසානයේ සෝචනීය මරණයක් අනිවාර්යෙන් හිමි වෙන සමහර පුතේ උන්මන්තක කියන්නේ පිස්ස බවට පත් වෙනවා පුතේ. මේ දේවල් ඉවත් කරන්නේ කොහොමද? දැන්ට නම් පුතේ රටේ පවතින නීති රාමයෙන් තුළ කිසිම නිර්දේශයක් නොමැති අයෙකුට කෙනෙකුගේ ශරීරයේ කිසිම ඖෂධයක් දීමට නොහැකි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ශාස්ත්‍රයේ සමහර පිරිස් පුතේ එකවර මනුෂ්‍යයෙකුට තැඹිලි විශාල ප්‍රමාණයක් පානය කළා. ඒ නිසා ජීවිත සමගැනීමේට යම් දුරකට තිත තබලා තියෙනවා. යම් දුරක මරණවල් ඇති වෙලා. ඒකකින් තමයි පුතේ මේ දේවල් කරන්න දැන් නීති මේ රාමයෙන් උනත් අමාරුයි. ඒ වුණාට මේ දේවල් නොකරත් පුතේ දරුවන්ගේ ජීවිත ලොකු අවදානමක තියෙනවා.
ඒත් පුතේ පාරම්පරික වෙදුඳුරුන් ලවා මේ කෂාය මාර්ග වලින් මේ දේවල් ඉවත් කරන්න පුළුවන්. එහෙනම් පුතේ මම මේ වින දෝෂාන්ධකාර බඩට දීපු විනා දෝෂාන්ධකාර ගැන කරපු මාතෘකාව යටතේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. එහෙනම් ඔයාලට තව දේවල් තියෙනවා දැනගන්න. අනිවාර්යයෙන්ම මට කමෙන්ට් කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම්